කතා කරන්නේ කොහොමද thumbnail එකේ දාලා තිබ්බ ඒ ඩිසයින් එක හදාගන්න කියලා. හරි. ඉස්සලාම කරගන්න ඕනේ අපි පොඩි රවුමක් ගහ ගන්න ඕන. පොඩි රවුමක් ඉඳගෙන මෙන්න මේ වගේ ඒකට දාගන්න gradient color එකක්. මේ මම දාගෙන තියෙන වගේ color gradient එකක් දාගන්න. ඊට පස්සේ alt එක press කරගෙන mouse එකත් එක්ක මේකේ ගන්න කොපියක්. හරි. good. ඊට පස්සේ මේ දෙකම සිලෙක්ට් කරලා ඔයා ගහන්න control alt b. වා. හරි. ඊට පස්සේ ඔයා යන්න blend tool එකට. blend එකට ගිහිල්ලා මේකෙන් මෙතන තියෙන්නේ මෙන්න මේ දෙවෙනි එක. හරිද? මොකක්ද කියලා කියන්න බෑනේ. දෙවෙනි එක දාගෙන මෙතනින් දෙන්න අපි 100 දෙන්න preview දෙන්න 100ක් වැඩිනේ. 50ක් වැඩි 45ක් 43ක් කියලා දාන්න. 42ක් දාන්න බලන්න. 42 නියමයි. හරි. නියමයි. හරි. ඊට පස්සේ මේක චූට්ටක් උඩින් තියාගෙන මෙන්න මේකේ මෙන්න මේ පැත්ත මේක ඩබල් ක්ලික් කරන්න. හරි. ඊට පස්සේ කරන්න ඕනේ මෙන්න මේකේ කලර් එක වෙනස් කරගන්න. ටුප් ඒක නියමයි. ඊට පස්සේ මේ පැත්තේ ඩබල් ක්ලික් කරගෙන ඒත් කලර් එක වෙනස් කරගමු. ලස්සන කලර් එකක්. පැද්ද හොඳ. අනේ මන් කලර් ගැනම තේරෙන්නේ නැහැ. ඒක හොඳයිනේ. හරි. ඊට පස්සේ යන්න ඔයා pen tool එකට pen tool එක නෙමෙයිනේ. ඉන්න විනාඩියක්. මේකට මොකද ඒ කියන්නේ? paint brush. ඒකට ගිහිල්ලා මෙන්න මෙහෙම ඇඳ ගන්න ඔයා කැබුවති තරම්. මෙන්න මෙහෙම ලස්සනට ඇඳගෙන. හරි. අපි ඇඳගත්තා. හරි. මේ දෙක සිලෙක්ට් කරගෙන ඊට පස්සේ යන object blend replace by. හරි. සද්ද කරන්න එපා. ඊට පස්සේ කරන්න තියෙන්නේ යන blend tool එකට. blend tool එකට ගිහිල්ලා මේක ක්ලික් කරලා හරි. මෙන්න මේ දෙවෙනි එකටම ගිහිල්ලා මෙතෙන්ට දෙන්න 1000ක් වගේ 1000ක් දෙලා preview එක දෙන්න. ලස්සන බොහොම ලස්සන එකනේ. හරි. 1000ක් මදිද? 1200ක් දෙමු බලන්න. අසයිනේ. හරි. බලමු පල්ලෙට වෙන්නේ කොහොමද කියලා. කිතවල ලස්සන තියෙනවා. මෙන්න එහෙම තමයි හදාගන්න. හරිද? ඊට පස්සේ මේ සිලෙක්ට් කරලා යන ඔබ්ජෙක්ට් එකට ගිහිල්ලා blend එකට ගිහිල්ලා මේ තියෙන්නේ reverse spline කියලා එක දෙන්න. කොහොමද ලස්සන. ආය බලලා යන ඔබ්ජෙක්ට් එකට ගියා blend එකට ගියා මෙයාටම තියෙනවා reverse spline back කියලා. ආයෙත්. අපි ලස්සන තියනනේ. හරි. අපි බලමු තව එකක්. ඕකේ. මේකෙම ලස්සන තව වැඩක් බලමු. ආයෙ ගන්න පොඩි රවුමක් ඒකට දාගන්න blend color gradient එකක් වෙන එකක් දාගමුනේ. ඔබ දාගත්තනේ. color gradients ඒක කියන්නේ මේක මේක දාගමුකෝ. හරිද? ඊපස්සේ alt එකත් press කරගෙන මෙන්න මේ වගේ ගන්න කොපියක්. ඊට පස්සේ මේ දෙකම අරගෙන ඔයා ගහන්න control alt b. හරි. වාව්. ඒ වැඩි හරි. හරිද? ඊට පස්සේ කරන්න ඕන පිස්සු වැඩක්. චුට්ටකින් message එකක් දෙනවා. අමුතු වැඩක් කරන්න නේ ඊට පස්සේ හරිද? ඊට පස්සේ මේක අරගෙන plain brush එක අරගෙන ඔයා අඳගන්න මොකද්ද නමක්. ඔන්න මම මගේ නම ලියව ගන්නවා. නම සම්පූර්ණම ලියන්නේ. චුට්ටක්. හරි මේ ටික ඇති. හරිද? ඊට පස්සේ මේක චුට්ටක්
පොඩි කරගෙන මේක කොපි ගන්න 1 2 3 4 කොපි 4ක් ගන්න 4ක් ඕනේ ඉස්සර එක හදාගමු හරිද මේක බ්ලෙන්ඩ් කරගන්න ඕනේ මෙහෙම ගියා දෙවෙනි එකට ගියා මෙතනට දැම්මා 42ක් විතර වැඩිනේ 35ක් 30ක් දාමු 30 විතර ඉන්නපා 25 වැඩි 20 ලස්සනයි ඕකේ කලර් එක මේ විදිහට වෙනස් කරගමු හරි ඊට පස්සේ මේකේ කොපි ගමු 4ක් හරිද එන්න කොපි 4ක් ගත්තා 4ක් ගන්න විදිහ මෙතන මගේ අකුරු 4 තියෙන මේ අකුරු 4 දාන්න හරිද ඊට පස්සේ මේ අකුරු සිලෙක්ට් කරා ෂිට් එකත් ඔබාගෙන මේක සිලෙක්ට් කරා ඉතින් ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරගන්න ඕන නම් ඒ ක්‍රමයක් හරිද ඔබ්ජෙක්ට් එක මෙතන තියෙන ඔබ්ජෙක්ට් එක මෙතන තියෙනවා මේ කොහොම සිලෙක්ට් කරන්නේ නැතුව මේ දෙක සිලෙක්ට් කරගන්න නම් කරන් තියෙන්නේ මේක සිලෙක්ට් කරලා ඉස්සල්ලාම ෂිට් එක ඔබාගෙන මේක සිලෙක්ට් කරන මේ දෙක විතර සිලෙක්ට් වෙනවා හරිද කොහොම හරි මේ දෙකම සිලෙක්ට් කරගෙන ඔයා ගිහිල්ලා ඔයා යන ඔබ්ජෙක්ට් වලට ගිහිල්ලා ඔබ්ජෙක්ට් වල බ්ලෙන්ඩ් එකේ replace file is free මෙන්න මේකදී හරි ඊට පස්සේ කරන් තියෙනවා මේ ඩබල් ක්ලික් sorry පරේර දුනා බ්ලෙන්ඩ් එකට ගිහිල්ලා මෙතනින් මේ දෙවෙනි එකට දුන්නා මෙතනින් දුන්නා 45ක් ගිහලා මොකද ඒ උනේ 45ක් ඔය තියෙන 45 මදිනේ 50ක් 60ක් හරි ලස්සනයි ලස්සන තියෙන ඒ වගේ මේක සිලෙක්ට් කරා ෂිට් එක බලන්න මේක සිලෙක්ට් කරා ඔබ්ජෙක්ට් blend replace file wow ඒකත් හරි මේක සිලෙක්ට් කරා ෂිට් එකත් එක්ක මේක සිලෙක්ට් කරා ඔබ්ජෙක්ට් ගියා blend ගියා replace file මේක නම් මදි වගේනේ අපි මේකට දාමු 50ක් ලස්සනයි ආය මේක ගෙහුවා මේක ගත්තා ඔබ්ජෙක්ට් ගියා blend එකට ගියා මෙතන replace file කොහොම ලස්සන හරි ඔය විදිහ තමයි කරන් තියෙන්නේ ඉතින් මේක මේ ටික කොහොම සෙට් කරලා ඔබ්ජෙක්ට් ගිහිල්ලා blend එකෙන් replace file දෙන්න wow කොහොමද ලස්සන ඉතින් මේ ටික කොහොම තමයි හදාගන්නේ තේරෙනවද මේ ටික මේක මෙතනට විතර සීමා වෙන්න බෑ මේක මෙතනින් හට wow ඒක මාර ලස්සන හදාගන්න පුළුවන්